කොහොමද කරන්නේ කියන එක තමයි අද කතා කරන්න ආවේ. අපි බලමු කොහොමද මම ඒව කරන්න කියලා. මෙතන මගේ මූණ කිසිම දෙයක් ගාලා නැහැ. pigmentation ඒ හැමදේම තියෙනවා. dark circles ඒ හැමදේම මගේ මූණේ තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද කරන්න කියලා. මුලින්ම ඔයා ඔයාගේ ස්කින් එක ප්‍රෙප් කරලා ඉන්න ඕනේ මේකප් කරන්න කලින්. මම අහලා තියෙනවා ගොඩක් සැලුන් වල ප්‍රෙප් කරන්න දෙන්නේ නැහැ ස්කින් එක. මොකද මේකප් එක යනවා කියලා. ඒ කියන්නේ රැඳෙන්නේ නැහැ කියලා. එහෙම නැහැ. මේකප් එක හොඳට ෆ්ලෝලස් විදිහට තියාගන්න අපි ස්කින් එක අනිවාර්යෙන් ප්‍රෙප් කරලා ඉන්න ඕනේ. ඉතින් ඒකට මම යූස් කරනවා. ඔයාලා දන්නවා. Dr. Rachel එකේ 24K gold serum එක. මම ඒක තමයි යූස් කරන්නේ අද. මගේ ස්කින් එක ප්‍රෙප් කරලා. මම ඇඟට චුට්ටක් හොඳට ගා ගන්නවා. ඊළඟට මම ප්‍රයිමර් විදිහට යූස් කරන්නේ Dr. Rachel Gold Collagen Serum එක. ඉතා පොඩි ප්‍රමාණයක්. ගොඩක් නෙමෙයි. ඔයාගේ පෝස් තියෙන open pores තියෙන තැන් වලට apply කරගන්න. නම් මුලම apply කරනවා විශේෂයෙන් මැස් වටේ. මෙල්ලවට කරන්න එපා. මගේ eyebrows දෙක හදා ගන්නවා. ඒකට මුලින්ම eyebrows දෙක හදා ගන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම මේ skin care මොන හරි රැඳිලා තියෙනවා නම් ඒ ඔක්කොම අයින් කරන්න ඕනේ. මම eyebrows හදන්න ගන්නේ මෙන්න මේ වගේ brow gel එකක්. මොකද ඒක මට ලේසි එක. අනිත් එක හරිම natural. මම මේ වගේ ස්පූන් එකක් අරගෙන brow gel ටිකක් අරගෙන මෙන්න මෙහෙම brows වල ගා ගන්නවා. Same thing on the other side. මේ විදිහට කරාම ඔයාගේ brows natural විදිහට පේනවා. මම කරන්නේ මේ වගේ eyebrow pencil එකක් අරගෙන edges ටික fill කරගන්නවා. ඔයගොල්ලන්ට පේන විදිහ මගේ eyebrow එකේ ගොඩක් edges තියෙනවා. ඉතින් ඒ ටික මම fill කරගන්නවා. ඊට පස්සේ අර ස්පූලි එක අරගෙන ඒකේ තියෙන products ටික මෙන්න මේ විදිහට අයින් කරලා පස්සේ ආයෙ අර විදිහට brush කරගන්නවා. දැන් මම මෙතන eyebrows හදලා නැහැ. ඒ කියන්නේ neat එකට හදලා නැහැ. එහෙමත් හොඳයි. දැන් trend එක ඒක. හරි. eyebrows හදාගත්තා. දැන් බලමු මම ඊළඟට මොකද කරන්න කියලා. ඊළඟට මම ගන්නවා මගේ color corrector එක. මේක පාවිච්චි කරන විදිහ හොඳට බලා ගන්න ඔයාලා. ගොඩක් අය මගෙන් අහලා තිබුණා කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා. ඉතින් color corrector එකෙන් ටිකක් මෙහෙම අතට මෙහෙම අරගෙන මේ විදිහේ brush එකක් blending brush එකක් අරගෙන මම කරන්නේ color corrector එක හොඳට brush එකට ගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට apply කරනවා. හොඳට ඔයාගේ තියෙන discoloration හොඳට යන්න. ඒ කියන්නේ ඔයාගේ තියෙන dark circle තියෙන තැනේ හොඳට ගා ගන්න. මම eyelid එකෙත් ගා ගන්නවා. මේකට මේ විදිහටම ගා ගන්නවා. ඊට පස්සේ දැන් මට මෙතන මදි. color corrector මදි. ඉතින් ඊට පස්සේ ආයෙත් අර විදිහටම අරගෙන ගා ගන්නයි තියෙන්නේ. color corrector එකක් පාවිච්චි කරන එකේ තේරුම තමයි අපේ dark circles ගොඩක් තියෙන මං වගේ කෙනෙක් නම් ඔයගොල්ලෝ color corrector එකක් පාවිච්චි කරොත් ඔයාගේ අර අපි concealer විතරක් පාවිච්චි කරාට බෑ. concealer එක විතරක් පාවිච්චි කරොත් වෙන්නේ මේ කළු වෙන්න ගන්නවා ආයෙ. ඒ කියන්නේ අර ලස්සන පාටක් එන්නේ නැහැ. concealer එක ගෑව නොගෑව වගේ තමයි තියෙන්නේ. ඉතින් අර ඒකින්ද color corrector එකක් අනිවාර්යයෙන්ම use කරන්න. ඒ වගේම හොඳට මතක තියාගන්න හොඳට blend කරන්න. මේ විදිහට. ඊට පස්සේ ආගේ discoloration තියෙන තැන්, pigmentation තියෙන තැන් color corrector එකකින් මේ විදිහට color කරගන්න පුළුවන්. මගේ තියෙනවා මේ කට වටේ.
ඔයාලට කලර් කරෙක්ටර් එකක් නැත්නම් රතු පාට ලිප්ස්ටික් එකක් හරි යූස් කරන්න පුළුවන්. නැත්නම් තැඹිලි පාට ලිප්ස්ටික් එකක් හරි යූස් කරන්න පුළුවන්. හොඳට බ්ලෙන්ඩ් කරන්න. ඒකේ තමයි රහස තියෙන්නේ. ඊට පස්සේ මේක මම ඔයගොල්ලන්ට පෙන්නනවා. මේක එඩිස් බ්‍රෑන්ඩ් එකේ HD කන්සීලර් එක. මේක ඇත්තටම ගොඩක් හොඳ කන්සීලර් එකක්. මේකෙන් චුට්ටක් මේ විදියට අරගෙන අර ඔයා කලර් කරෙක්ටර් එක ඇප්ලයි කරපු බ්‍රෂ් එක තියෙන්නේ. ඒක උනත් යූස් කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ ඒක අත. හරි. කළු බඩ ගතිය ගියා. ගොඩක් යූස් කරේ නෑ. හිතාමත් පොඩ්ඩක් යූස් කරේ. මොකද ගොඩක් යූස් කරාම මේ අන්ඩර් අයිස් නිකන් අර ක්‍රීස් වෙන්න බලනවා. ඒකෙන්ද මම ගොඩක් යූස් කරන්නේ නැහැ. හිතාමත් පොඩි ප්‍රමාණයක් තමයි යූස් කරේ. ඊට පස්සේ ෆවුන්ඩේෂන් එක යූස් කරනවා දැන්. ෆවුන්ඩේෂන් බ්‍රෂ් එක අරගෙන ෆවුන්ඩේෂන් එකට මෙහෙම බ්‍රෂ් එකට චුට්ටක් අරගන්න. අරගෙන අර මේ විදියට ඇප්ලයි කරගන්න. that's all. හොඳට බ්ලෙන්ඩ් කරන්න. ගොඩක් ගන්න එපා. ගොඩක් ඕනේ පොඩ පොඩ. ෆවුන්ඩේෂන් පව ඇප්ලයි කරන ටෙක්නික් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට ඇප්ලයි කරන්න. ෆෝවර්ඩ් එකට ඉතාම සුළු ප්‍රමාණයක් තමයි ඇප්ලයි කරන්නේ. මොකද නැත්තම් අර ඔහොමනම් නිකන් ක්‍රීස් වෙන්න බලනවා. බ්‍රෂ් එකෙන් උනත් මෙහෙම ටැප්ින් මෝෂන් එකෙන් තමයි ඇප්ලයි කරන්න ඕනේ. ඔයාගේ ෆේස් එකේ තියෙන නැචරල් පිග්මන්ටේෂන් තත්ත්වය කියන්නේ ඔයාලට පේනවා ඇති මගේ බ්‍රවුස් වල ඉඳලා මේ නහයට මේ දිගට කොන්ටෝ එකක් වගේ තියෙනවා. එතකොට මේ ටිකට මෙහෙම එකක් එහෙම තියෙනවා. ඉතින් ඒක අපිට පුළුවන් මේක එකක් විදිහට යූස් කරන්න. ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරා. ඊට පස්සේ හදන්නේ මූණ සෙට් කරගන්න. ඒකට මම යූස් කරනවා වියානා එකේ මෙන්න මේ පවුඩර් එක. මුලින්ම පවුඩර් ටිකක් මෙහෙම අරගෙන මේ බ්‍රෂ් එකට එක්සස් ටික අයින් කරලා මෙන්න මේ වන් රයිට් එකේ මම මේක කරන්නේ මේක ටෙක්නික් එකක්. මුලින්ම බ්‍රෂ් එකෙන් පවුඩර් එක ඇප්ලයි කරන්න. බ්‍රෂ් එකෙන් ඇප්ලයි කරාට පස්සේ මෙන්න මේ වගේ පෆ් එකක් අරගෙන හොඳට ඒකේ පවුඩර් ටිකක් ගාලා එක්සස් ටික අයින් කරලා ප්‍රෙස් කරන්න ඕනේ. ඊට පස්සේ මේ නැති පැත්ත අරගෙන හොඳට බ්ලෙන්ඩ් කරන්න ඕනේ පවුඩර් එක. දැක්කද වෙනස? බියුටි බ්ලෙන්ඩර් එකක් අරගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරන එකේ තමයි රහස තියෙන්නේ. ඊට පස්සේ පවුඩර් එක අරගෙන මෙහෙම ඩස්ට් ඔෆ් කරලා දාන්න පුළුවන් අර වැඩි ටික. ඊට පස්සේ මම ගන්නවා මෙන්න මේ වගේ CCUK පවුඩර් එකක්. මේ කලර් එක බ්‍රෂ් එකක් අරගෙන ඊටු ටිකේ මෙහෙම ගා ගන්නවා. ඔයාට එහෙ මේ සෙට් කරන්න ඕනේ නැත්තම් කරන්න ඕනේ නැහැ. මම මේ නිකන් ඔයගොල්ලන්ට පෙන්නන්න කරන්නේ මේ ටෙක්නික්ස් ටික. ඊට පස්සේ කරන්න ඕනේ මුලින්ම ඔයාගේ කොන්ටෝර් කරගන්න එක. එහෙම නැත්තම් බ්‍රවුසර් කරගන්න එක. 3-in-1 බ්‍රවුසර් කරගන්න. මේ කලර් එක යූස් කරනවා. මේ ටිකට නෙමෙයි මෙතෙන්ට. අනිත් එක තමයි one direction එකකට. ඒ කියන්නේ එක පැත්තකට තමයි ඇප්ලයි කරන්න ඕනේ. මෙහෙම කරන්නේ නැහැ. එක පැත්තකට.
යූස් කරනවා බ්ලෂර් එක. ඇහැ යට චුට්ටක් ඇප්ලයි කරගන්න. ඒකම ක්‍රීස් එකකට ඇප්ලයි කරගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන පොඩි නිකන් අර හාෂ ලයින් එකක් වගේ තියෙනවා. ඒකද කරන්නේ ඔයාලා ෆවුන්ඩේෂන් බ්‍රෂ් එක අරගෙන මේ විදිහට බ්ලෙන්ඩ් කරලා අයින් කරන එක. ඊට පස්සේ අපි නහය බ්‍රොන්සර් කරගන්නවා. ඔය කන්සීලර් බ්‍රෂ් එක. මොකද ඒක ටිකක් ඇන්ගල් බ්‍රෂ් එකක් හින්දා. one powder puff එක අරගෙන ඒක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඊළඟට අයිෂැඩෝස් වලට මේ පැලට් එකක්. මේක මේ ඇත්තටම මේ හැම කලර් එකක්ම වගේ තියෙනවා. ඉතින් ගොඩක් හොඳයි. affordable මිස් රෝස් එකේ. හොඳට ඇප්ලයි කරනවා. මේ වගේ එකක් ඔයගොල්ලෝ පාවිච්චි ගන්න. නැත්නම් ඔයගොල්ලෝගේ බ්‍රොන්සර් එක උනත් ඔයගොල්ලන්ට මේ අයිෂැඩෝස් විදිහට යූස් කරන්න පුළුවන්. ඒක මම ගන්නවා මෙන්න මේ වගේ බ්ලෙන්ඩින් බ්‍රෂ් එකක්. මීට වඩා හොඳ බ්ලෙන්ඩින් බ්‍රෂස් තියෙනවා. තෙමු එකේ තියෙනවා ගන්න පුළුවන් වලට. මේ වියානේගේ මේ බ්‍රෂ් එක මට ඕකේ. ඉතින් මම ඒක පාවිච්චි කරනවා. මුලින්ම ඇප්ලයි කරනවා ක්‍රීස් එකට යඳුරු පාට වගේ පාට. මම මෙන්න මේ ටිකටත් අරන් යනවා. මුළු ක්‍රීස් එකටම ගා ගන්නත් පුළුවන්. ලෝ ලෑෂ් ලයින් එකට. ගාන හැමදේම ලෝ ලෑෂ් ලයින් එකටත් ගන්න. ඊට පස්සේ ඒකෙම මෙන්න මේ වගේ ලයිට් කලර් එකක් අරගෙන බ්‍රව් බෝන් එකට පොඩ්ඩක් ඇප්ලයි. ඊට පස්සේ මම කරන්නේ ලෝ ලෑෂ් ලයින් එකට තව ඩාර්ක් කලර් එකක් යූස් කරනවා. ඊට පස්සේ ඒ කලර් එකම ආයේ ක්‍රීස් එකකට අරගෙන යූස් කරනවා. පොඩි ෂිමර් එකක් දාගන්න ඕනේ. ඒකට මම යූස් කරනවා අද මම දැන් ඉන්නේ මේ නිල් පාට වගේ දැන් මම බ්ලූ කලර් එකක් යූස් කරනවා. මේ වගේ බ්ලූ කලර් එකක් පොඩක් ගන්න. ඊට පස්සේ ඒකම ඇප්ලයි කරගන්නවා මේ යට ලෝ ලෑෂ් ලයින් එකට. ඊට කොනසල්ට ලයිට් ෂිමර් කලර් එකක් ඇප්ලයි කරනවා. ඊට පස්සේ ආයෙත් අර බ්ලෙන්ඩින් බ්‍රෂ් එක අරගෙන ජස්ට් ටික බ්ලෙන්ඩ් කරගන්නවා. හරි. පොඩි විං එකක් දානවා. පොඩි විං එකක්. ඊට පස්සේ මස්කාරා. ඊට පස්සේ මම කරන්නේ highlight එක apply කරන එක. highlight එක apply කරන්නේ මගේ concealer brush එකෙන්. ඊට පස්සේ lips වලට move වෙනවා. ඊට පස්සේ තමයි use කරන්නේ මෙන්න මේ colour එක.
ඊට පස්සේ ඔයාලා නිකන් දාඩිය දාලා වගේ නම් පවුඩර් ටිකක් අරගෙන ප්ලේ කරන්න. ඔන්න ඔක තමයි ෆයිනල් රිසල්ට් එක. තව ටියුටෝරියල්ස් එහෙම ඕනේ නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාලා කියන්න. මම තව ටියුටෝරියල්ස් ඔයගොල්ලන්ට ගේන්න. මේක තමයි අයි මේකප් එක. තව කලර්ස් දාලා කරන්න පුළුවන් විදිහට මම outfit එකට ගැලපෙන තමයි කරේ.